ඔයා වැනීසිය ගැන අහලා තියෙනවද? වැනිලා ගැන අහලා තිනු වැනීසිය ගැන අහලා නැහැ. මොකක්ද අනේ වැනීසිය දන්නේ නැද්ද? දන්නේ නෑ අප්පා. වැනීසිය කියන්නේ නගරයක් අනේ. ඉතින් ඉතාලියේනේ වැනීසිය තියෙන්නේ. ඔයාට කියන්න මේ වැනීසිය ජලයෙන් යටවෙච්ච වනාන්තරයක පාවෙන නගරයක් කියලානේ කියන්නේ. වාව්. ක්‍රිස්තු වර්ෂ 421 ඉඳලා ඔය කලපුවක මැටි සහිත පතුලේ හිරවෙලා තියෙන මිලියන ගාණක් ගස්වල කඳන් මත තමයිලු මේ වැනීසිය පිහිටලා තියෙන්නේ. එතකොට වානේ, කොන්ක්‍රීට් මේ කිසිම දෙයක් නැති නිසා බොහෝ දුරට ඕක් ගස්, අන්නේ ඕක් ගස් සහිත ලී කුළුණු මත තමයිලු මුළු නගරයටම ආධාරකය වෙලා තියෙන්නේ. ජපානයේ අලුතෙන් හදන උණ බම්බු පාලම වගේ. අන්න හරි. ලුණු වතුරේ දිගු කාලයක් පිහිටීම නිසා මේ ලී කුළුණු කාලයත් එක්ක ගල් වගේ දැඩිව හයිවෙලාලු තියෙන්නේ. ශාන්ත මාර්ගයේ කැම්පනයිල් විතරක් නෙවෙයි. ඔයාට කියන්න තේජාන්විත බැසලිකාව, ඩෙලා සැලුට් මෙන්න මේ හැම එකක්ම ඉදි කරන්න කඳන් ලක්ෂයක් විතර ඕනේ වුණා කියලානේ කියන්නේ. මොකද ඉතින් මේ මුළු නගරේම ජලයෙන් යට වෙලා තියෙන නිසාම හරියට වතුර යට වනාන්තරයක් නිර්මාණය කළා වගේලු තියෙන්නේ. ගස් කීයක් කපන්නේ නැද්ද නේද? ඒක නම් ඇත්ත. ඔයාට කියන්න මේ අද්විතීය ව්‍යුහය මීටර් 3ක් දක්වා ගැඹුරට විහිදෙනවලු. එතකොට මේ කඳන් ගොඩවල් මීටර් භාගයක් දුරින් පිහිටලා තියෙනවා කියලානේ කියන්නේ. මධ්‍යකාලීන ඉංජිනේරු විද්‍යාවට අනුව මේක අසාමාන්‍ය වික්‍රමයක් කියලායි කියන්නේ. වසර 1500කට පස්සෙත් ලෝකේ වඩාත්ම සිත් ඇද ගන්නා නගරවලින් එකක් තමයි මේ වැනීසිය. තාමත් වැනීසිය බලන්න ඉතාලියට යන හැමෝම යනවනේ අනේ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.